ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ බිස්නස් එකක් විදිහට කරන්න පුළුවන් පුංචි අයිඩියා එකක්. ඉතින් මේ පෙන්වන්නේ මම පිලෝ කේසස් එහෙම නැත්නම් කොට්ට උර. ඔයාලට ගෙදර ඉඳලා බිස්නස් එකක් විදිහට කරන්න පුළුවන් දෙයක් තමයි. ගොඩක් දෙනෙක් කියනවානේ ඕවර්ලොක් මැෂින් එකක් නැත්නම් ඒගොල්ලන්ට ඇඳුම් අහන්න බෑ බිස්නස් එකක් පටන් ගන්න විදිහක් නෑ ඔය වගේ දේවල්. එහෙම කියන අයට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මොකද මේ කොට්ට උර බිස්නස් එකට ඕවර්ලොක් මැෂින් එකක් නැතු වුණත් පටන් ගන්න පුළුවන්. එහෙම මහන්නේ කොහොමද කියලාද මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඉතින් ඕවර්ලොක් මැෂින් එකක් තියෙන කෙනෙක්ට උනත් ලේසියෙන්ම කරන්න පුළුවන් මේ බිස්නස් එක. මම ගොඩක්ම මේ කියන්නේ ඕවර්ලොක් මැෂින් එකක් නැහැ කියලා පසුතැවෙන අයට තමයි ගොඩක්ම මේ වීඩියෝ එක වටින්නේ. ඉතින් මම මුලින්ම කියන්නම් මේ කොට්ටුවර මහන්න ඕන කරන ෆැබ්‍රික් වර්ග තියෙනවා අපිට ගන්න පුළුවන් වෙළඳ පොලේ. ඒකේ වර්ගයක් තමයි කොටන් මික්ස් පොලියස්ටර් කියලා කියන්නේ. ඒක මිලින් අඩුයි, බරින් අඩුයි. ඇත්තට මේක එහෙම අපහසුයක් නැහැ මේ ෆැබ්‍රික් එක. දැන් මම මේ පෙන්නන්නේ රෝස පාට ෆැබ්‍රික් එක. ඒකත් කොටන් මික්ස් පොලියස්ටර් එකක්. ඉතින් අපිට සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ගොඩක් මිල අඩුවට මේක ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් කොටන් ෆැබ්‍රික් පාවිච්චි කරන්න. හෙවි කොටන්, ෆුල් කොටන් කියලා තියෙනවනේ. ඉතින් ඒකේ මිල මේ ෆැබ්‍රික් එකට වැඩියෙන් සාපේක්ෂව මිල ටිකක් වැඩි. පීස් එකක් විදියට කරනවා නම් මේ රෙදි පීස් එකක් විදියට අරගන්න පුළුවන්. එහෙම ගන්න එක ගොඩක් ලාභදායක වෙනවා. මොකද එහෙම පීස් එකක් ගනිද්දී අපිට මිල ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේවා කිලෝ ගානට ගන්නත් පුළුවන්. සාමාන්‍ය මහරගම, කෝවින්න, මල්වාන ඔය වගේ ප්‍රදේශවල මේ ෆැබ්‍රික් ඔයාලට ගොඩාක් දුරට ගන්න තියෙන. ඒ වගේම ඔන්ලයින් මම දැකලා තියෙන ඔන්ලයින් පේජස් හරහා මේ දේවල් සෙල් කරනවා. එහෙම ගන්නත් පුළුවන්. ඉතින් බිස්නස් එකක් කරනවා නම් චුට්ටක් ඉතින් ඇවිදලා බලන්න ඕනේ මේ වගේ මිල ගණන් ඔන්ලයින් තියෙන ඒ වගේ මිල ගණන් බලන්න ඕනේ. මොකද අපි බිස්නස් එකක් කරන්නේ ආවට ගියාට නිකන් ඉන්නවට නෙමෙයි. ඒක නිසා අපි මේකෙන් ලාභයක් ගන්න අපි කරන්නේ. ඒක නිසා ඔයාලට මිල අඩුවෙන්ම. ඒ කියන්නේ අඩුම මිලට ගන්න පුළුවන් තැනක් හොඳම ක්වොලිටි එකකින් තියෙන රෙදි තියෙන තැනක් හොයාගන්න try කරන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාලට පිටකොටුවට වගේ යන්න පුළුවන් නම් මේ ෆැබ්‍රික් වර්ග ඕන තරම් ගන්න shops තියෙනවා. එහෙම ගිහිල්ලා ඔයාලට පීස් දෙකක් තුනක් වගේ ගන්න පුළුවන්. සාමාන්‍ය ආර 20ට පීස් කැඩෙන ඒවා තමයි ගොඩක් දුරට තියෙන්නේ. එහෙම ගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් අපි මේ කොට්ටුරේ මහන විදිය චුට්ටක් පැහැදිලි කරන්නම්. ඉතින් මේකේ මෙහෙමයි. මේකේ මම මෙෂර්මන්ට් එක දැන් මම කියන්න මෙෂර්මන්ට් දෙකකට ඔයාලට මහන්න පුළුවන්. මේකේ මම පළු දෙකම තනි පළුවක් විදිහට තමයි කපලා ගන්න. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපිට කපන්න යන වෙලාවත් ඉතුරුයි. මහන්නත් ලේසි. ලේසි කියන්නේ ඇත්තටම අර එක පළුවකට කපා ගත්තාම ගොඩක් දුර අපිට යන වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේ විදිහට තනි පළුවක් විදිහට කපන්නේ. මම ඔයාලට සයිසස් දෙකක් කියනවා කොට්ටුර සයිස්. ඉතින් 24යි 18 එක සයිස් එකක්. අනිත් එක 23යි 17. ඒ කියන්නේ කොට්ටුරේ මහල ඉවරනාට පස්සේ තියෙන සයිස් දෙකක් තමයි මම ඔය කිව්වේ. ඉතින් ඔයාලට පුළුවන් ওই සයිස් දෙකෙන්ම කොට්ටුර මහන්න. තනි පළුවක් විදිහට කොට්ටුරේ කපා ගනිද්දී ඔයාලා පොඩ්ඩක් හිතන්න ඕනේ මේකේ 24යි කියලා කිව්වේ කොට්ටුරේ සාමාන්‍යයෙන් අපි දැන් ෆ්‍රන්ට් එක ගත්තොත් 24. එතකොට ඩබල් වෙන්න ඕන. යට පළුවත් එක්ක එනකොට 24 48ක් වෙන්න ඕන. ඒත් එක්කම තවත් අඟල් 4ක් එක්ක මැහුවාසි අඟලකුත් එකතු කරලා අඟල් 5ක් නැවත එකතු කරලා තමයි අපි මේ තනි පළුව කපා ගන්න. එහෙම නම් අඟල් 48ට තවත් අඟල් 5ක් එකතු කරලා අඟල් 53ක් දිග වෙන විදිහට තනි පළුවක් කපලා ගන්න. අඟල් 19ක් පළලෙන විදිහට. ඔය මෙෂර්මන්ට් එක යන්නේ මම 24යි 18 කිව්ව සයිස් එකට 23යි 17 කියන සයිස් එකත් ඔය විදිහටම කපා ගන්න. 23න් ඩබල් කරලා අරගෙන ඊට පස්සේ ඒකට තවත් අඟල් 5ක් එකතු කරලා දිගට තනි පළුවක් විදිහට කපා ගන්න. අඟල් 18ක් පළලෙන විදිහට. හරි අපි බලමු දැන් මේ කොට්ටුරේ මහගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පළල පැත්ත. ඒ කියන්නේ අඟල් 19 තියෙන පැත්ත මේ විදිහට වාටියක් හන විදිහට මහගන්න. ඒ කියන්නේ මැෂින් එකේ පුට් එකේ වාසියට තමයි මහන්න ඕන. ඊට පස්සේ අපි දෙපැත්තම මහගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට අඟල් 6ක් නවනවා. ඒ කියන්නේ අපි මේ රෙදි කොටසේ හොඳ පැත්ත තමයි අපි උඩට හරවලා මෙන්න මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ අපි මේ මම නවලා තියෙන විදිහට අඟල් 6ක් ඇතුල් පැත්තට නවනවා. එහෙම නවල ඉවරනහම අපි එතන ඒ කොනේ ඉඳලා අඟල් 24ක් මෙන්න මේ විදිහට ටේප් එක අරගෙන ගියාම අපිට කොට්ටුරේ එක සයිඩ් එකක මෙෂර්මන්ට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එතන ඉඳලා මේ පැත්තට ඒ කියන්නේ මෙන්න මේ කලින් නැම්ම තිබුණු පැත්තට නවන්න. ඊට පස්සේ අපි මේ විදිහට නවා ගත්තම ඔයාලා මේ කොනටම ගේන්න එපා. දැන් මෙතන මම අඟල් 6ක් නේ නවලා තියෙන්නේ. ඉතින් අඟල් 6 නැවුණු තැන ඉඳලා තමයි අඟල් 24ක් අපි ඉස්සරහට ගියේ. එතන ඉඳලා අපි නැවත සැරයක් මේ පැත්තට නැවුවම මෙන්න මේ විදිහට එනවා. ඉතින් ඊට පස්සේ වාඩි තියෙන මේ සයිඩ් දෙකම මහගන්න. ඉතින් ඕවර්ලොක් මැෂින් එකක් තියෙන කෙනෙක්ට පුළුවන් මේ සයිඩ් දෙක ඕවර්ලොක් කරගන්න. එහෙම නැත්නම් නෝමල් මැෂින් එකේ නම් අපිට පුළුවන් මේ විදිහට එක මැහුමක් ගහලා
වැඩ ඉවර කරගන්න මේ සයිඩ් දෙකේ. ඉතින් ඔයාලා මෙන්න මේ සයිඩ් දෙක මහද්දී මැෂින් එකේ පුට් එකේ වාසියට මහන්න. ඔන්න ඉතින් ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නේ ඔලොක් මැෂින් එකක් නැති කෙනෙක්ට මේ වැඩේ කොහොමද ලේසියෙන්ම කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට කොට්ටෝරේ අපි හොඳ පැත්තට හරව ගන්න ඕන. පුළුවන් නම් මේ කොට්ටෝරේ මහලා ඉවරනාට පස්සේ අයන් කරගෙන මහන්න. එහෙම නැත්නම් අපිට මේ විදිහට මහන්නත් පුළුවන්. මහන්නේ තියෙන්නේ මෙහෙමයි. මෙන්න මෙතන ඉඳලා පටන් අරගත්තොත් මේක කොනක ඉඳලා පටන් අරගෙන වටේටම මහන්න ඔයාලා සෙන්ටිමීටර එකක් එහෙම නැත්නම් අඟල් භාගයක් වගේ මෙහුවත් කමක් නැහැ. එහෙම නැත්නම් මැෂින් එකේ පුට් එකේ වාසියට වැඩියෙන් චුට්ටක් තියලා මහන්න. කොට්ටුරේ ඇතුලේ මැස්මක් තියෙනවනේ දැන් මැෂින් එකේ පුට් එකේ වාසියට ඒක අපිට වැහෙන විදියට තමයි මේ පැත්තෙන් මහගෙන යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් සෙන්ටිමීටරයක් හරි එහෙම නැත්නම් අඟල් භාගයක ප්‍රමාණයට හරි තියලා උඩින් මහගෙන යන්න. මේ බලන්නකො දැන් මම මේ පෙන්නන්නේ ඔයාලට ඇතුල් පැත්තෙන් ඒ කලින් මහපු මැහුම පේන්නේ නැහැ. ඒක නිසා ඔන්න ඔයාලට ඕලොක් මැෂින් එකක් නැති කෙනෙක්ට උනත් මේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක පැකේජ් එකක් විදියට හදන්න පුළුවන්. කොට්ටුර 10 පැකේජ් 5 පැකේජ් ඒ විදියට හදන්න පුළුවන්. පොලි බෑග්ස් ටිකක් අරගෙන එහෙම නැත්නම් කොට්ටුර දෙකක් පැක් කරලා දෙකේ ඒවා පැක් කරලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් 5 ඒවා 10 ඒවා ඒ විදියට පැකින් කරලා ඔයාලට මේක වෙළඳපොළට දාන්න පුළුවන්. ඔයාලට ඉතින් මේවට ඕන කරන ෆැබ්‍රික් වර්ග ඔයාලට පෙටා වලින් ගන්න පුළුවන්. මම කලිනුත් කිව්වා. ඉතින් මේ විදියට පීස් එකක් වගේ මේ විදියට ගන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් ලාභ හොයන්න පුළුවන් බිස්නස් එකක් තමයි මේ. මේ දැන් ඔයාලට පෙන්නන්නේ මම ෆුල් කොටන් ෆැබ්‍රික් එකකින් මහපු ෆිලෝ කේසස් දෙකක්. ඉතින් මේක මම ඇතුලෙන් ඕවලොක් කරලා තියෙන නිසා අන්තිමට අපි මෙහුමක් දැම්මනේ කොට්ටෝරේට හොඳ පැත්තෙන්. අන්නේ මෙහුම මම මේකට දාලා නැහැ. මොකද මේකට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලන්ටත් ඕවලොක් මැෂින් එකක් තියෙනවා නම් දෙපාරක් මහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කණපිට පැත්තෙන් නෝමල් මැස්මයි ඕවලොක් මැස්මයි එන නිසා. ඔන්න ඉතින් මේ වගේ බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්න අයට තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් ඔයගලන්ට මම හිතනවා අවශ්‍ය කරන දැනුම හම්බුණා කියලා. මේ වගේ බිස්නස් එකක් කරන්න ආසාවෙන් හිටිය අයට ඔන්න මං ඕන කරන දැනුම දුන්නා. ඒක නිසා ඔයාලට පුළුවන් ඔන්න අද හෙටම වගේ මේ බිස්නස් එක පටන් ගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ගිහිල්ලා එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.